හයි අද වීඩියෝ එකේ කතා කරන්නේ ටොක්සික් එන්වයරන්මන්ට් එකක්. එහෙම නැත්නම් ටොක්සික් රිලේෂන්ෂිප් එකකද ඔයා ඉන්නේ කියන එක තහවුරු කරගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක්. ටොක්සික් කියන දේ ගොඩක් වෙලාට සමාජයේ කතා කරන දෙයක්. ඒක අතීතයේ සිට තිබුණු දෙයක්. නමුත් අද වෙද්දී ඒක වැඩිපුර කතා කරනවා. මොකද මේ දේ ටොක්සික් එක නිසා ටොක්සික් මනුස්සෙක් නිසා තම මනුස්සෙක් සම්පූර්ණයෙන්ම ජීවිත කාලෙම විඳවනවා ගොඩාක් දුරට. ඒක අතීතයේදී ඒක සාමාන්‍ය විදිහට විඳව හිටියත් අද සමාජයේ දියුණු වීමත් එක්ක කිසිම කෙනෙක් ඒ වගේ මනුස්සෙක් එක්ක විඳව ඉන්න කැමති නැහැ. ඉතින් මේ ටොක්සික් රිලේෂන්ෂිප් වල ලක්ෂණ කිහිපයක් තියෙනවා. අංක එක තමයි ටොක්සික් කෙනෙක් ගොඩක් වෙලාවට පිට මිනිස්සුන්ට මාර ආදරයක් පෙන්නනවා. ඔබ කවදාවත් මිනිස්සෙක් ඔබට හොඳට කන්න බොන්න දුන්නට ඔයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරාට ඔයා හිතන්න එපා යා මාර හොඳයි එයා ජීවිත කාලෙටම ඔයාට සපෝට් කරයි කියලා නැහැ. ගොඩක් වෙලාවට ටොක්සික් අය කරන්නේ එයාලට ඔයාව නතු කරගන්න ඔයා වෙනුවෙන් පෙනී සිටින එක. අනවශ්‍ය විදිහට උදව් කිරීම ඔබ එපා ගියද්දිත් ඔයාට උදව් කරනවා. ඔයාට උදව්වක් අවශ්‍ය නැති වෙලාවෙත් ඔයාට උදව් කරනවා. ඉතින් ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනිත් දේ තමයි ටොක්සික් අයගේ තියෙන ලක්ෂණයක්. ඒගොල්ලෝ අනිත් අයව පහත් කරනවා. මොකද එයාට තියෙන අර ඉන්සෙකියුරිටි එක ඒ විතරක් නෙමෙයි ඒ ටොක්සික් කියන ලක්ෂණ තියෙන මිනිස්සු ඇත්තටම මානසික රෝගීන් ගොඩාක් දුරට එයාට බෙහෙත් ගන්න අවශ්‍යයි. මොකද එයා තව කෙනෙක්ව අනවශ්‍ය විදිහට පහත් කරනවා. එයා කියන්නේ එයා තරම් කවුරුත් මේ ලෝකේ නැහැ. එයාට සමානව කවුරු හරි එනවා දැක්කොත් ඒ මිනිස්යාගේ වැරදි ඇද්ද අඩුපාඩු ඔක්කොම කියලා ඒ මිනිස්යාව කඩාගෙන වටන්නමයි උත්සාහ කරන්නේ. මොකද එයාට තියෙන බය. එයාට ඉස්සරහට අභියෝග ජය ගන්න ඉස්සරහා සමාජයට මුහුණ දෙන්න එයාට චූටි බයක් තියෙනවා. එයා පෙන්නගත්ත නැති වුණාට. අනිත් එක තමයි ටොක්සික් අය විශේෂයෙන්ම අපේ මිනිස්සු විදිහට අපේ වැරදි සහ හොඳ දෙකම තියෙනවා. ඉතින් අපේ වෙච්ච වැරදි අතීතයේ වෙච්ච වැරදි හරිම ෂේප් එකේ කපටිකමෙන් ඔයාගෙන් අහගන්න පුළුවන්. ඒක අහගෙන ඒක එයා කන්ට්‍රෝල් කරන්න යූස් කරන්න පුළුවන්. සමහරට එයා ඒක කියවකින් ඔයාට ඒක වුණේ ඔයා ඔහොම නිසා. නැත්තම් ඔයාට ඕක වෙලා මදි. එහෙම එයාලා එහෙම කරන්නේ ඔයා තමයි එතන වැරදි. වගේ දේවල් ඔයාව කන්ට්‍රෝල් කරන්න එයා යූස් කරන්න පුළුවන්. අනිත් එක තමයි ටොක්සික් අය ගොඩක් කලාවට වත් එක hina වෙලා කතා කරාට එයාලගේ ඇත්ත රූපේ ඔයාට ඉක්මනින් අඳුර ගන්න පුළුවන්. ඒක ඔයා එයත් එක්ක ඉන්න පැය පහක් නම් ඒ පැය පහ ඇතුළත අවසාන මොහොතේ හරි එයාගේ ඇත්ත රූපේ එළියට එනවා. මොකද එයා ගොඩක් කලාවට රඟපානවා. ඇත්තම ගියොත් රඟපානවා. එයා මුහුණෙන් පෙන්වන දේ නෙමෙයි ඇතුළාන්තේ තියෙන. ඉතින් මේක සමහරට ඔබ විවාහ වෙන පාර්ට්නර් එක්ක ඔයා එෆෙයාර් එක තියෙනකොට පාර්ට්නර් ඔයාට හොඳට කන්න දෙනවා, බොන්න දෙනවා, ඔයා වෙනුවෙන් කැපවීම සෑහෙන්න කරනවා. හැබැයි බැඳලා පස්සේ ඔයාව එයා කන්ට්‍රෝල් කරන්න, එයාට ඕන විදිහට හසුරවන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් ඔයාගේ දේවල් අතීතයේ ඔයාගේ තින් වෙච්ච වැරද්දක් තියෙනවා නම් ඒක නොකිය ඉන්න බලන්න කාට වුණත්. ඒ වගේම තමයි ඔයා කියන කෙනාට හැම වෙලෙම ගෞරවයක් දෙන්න. කවුරු හරි කෙනෙක් ඔයාව පහත් කරනවා නම් ඔයාට ඇඟිල්ල දික් කරනවා නම් ඔයා වැරදි කිය ඔයාට මේ ඇඟිල්ල දික් කරගෙන ඔයාව නිකන් හැල්ලුවට ලක් කරනවා නම් ඒ කියන්නේ මේ මිනිස්සයා ඔයත් එක්ක ඉන්නේ ඇරියස් කවර් කරගන්න. ඒක නිසා පරිස්සමෙන්. අනිත් දේ තමයි ටොක්සික් අය හරි කැමති උපදෙස් දෙන්න. උපදෙස් දෙන්න එයාලා මාර කැමති. ඒ උපදෙස් ආදරෙන් දෙන උපදෙස් නෙමෙයි. එයාලා දෙන උපදෙස් ගොඩක් වෙලාට ඔයාව වැරදිකාරයා කරලා තමයි උපදෙස් දෙන්නේ. ඔයාගේ අඩුපාඩු ඔයා තමයි ඒ අඩුපාඩු කරන්න හේතුව. ඔයා වැඩක් නැහැ. ඔයා මේ ජීවිතේ ඔයාට ගෙවන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා දේවල් හරියට කරන්නේ නැහැ. දැන් උදාහරණයකට හිතමු ඔබ අම්මා කෙනෙක් නම් ඔයා දරුවව හරියට බලා ගන්න නැහැ. ඒක පිට ආයටත් එයා ගිහින් කියන්නේ මම එයා දරුවා හරියට බලා ගන්න දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් කියනවා නම් ඇත්තටම ඒ කෙනා ටොක්සික්. මොකද අපිට මිනිස්සෙක්ට උපදෙස් දෙන්න පුළුවන් ආදරෙන්. හැබැයි ඒක අනවශ්‍ය විදිහට උපදෙස් දෙන්න ඕනේ නැහැ අපි කවුරුත්. මං හිතන්නේ ඔබ වුණත් හිතට තට්ටු කරලා අහන්න ඔබට හිතෙනවද කියලා තව කෙනෙක්ට උපදෙස් දෙදී ඉන්න නැහැ. මට වුණත් එහෙම හිතෙන්නේ නැහැ. ඕනාවට වඩා උපදෙස් දෙනවා නම් ඒ කියන්නේ ඒ කෙනා
ගොඩාක් දුරට ටොක්සික්. ඉතින් ඒ නිසා හරි පරිස්සමෙන්. ඉතින් අදට ගිහින් එන්න. මේ ලක්ෂණ ටික තියෙන මිනිස්සෙක් එක්ක හැන්ඩල් කරගන්නේ යාව කොහොමද එයත් එක්ක ජීවත් වෙන්නේ යාව අපේ ජීවිතේට අභියෝගයක් වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. අදට ගිහින් එන්න. ඉක්මනින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න.